ළඟ කීදා නෙවෙයි කලුතරට 3 කිලෝමීටර් 300ක් ගෙවාගෙන ඇවිල්ලා නේද? අද කපුමහත්තයාට මේ පින්කමට පින් සිද්ධ වෙන්න පොඩි හාමුදුරුවෝ පුංචි බණ කතාවක් කියනවා. නැවතත් සාධකල සූදානම් වෙන්න. ඔන්න එක්කමත් එක කාලෙක ඉන්දියා යාළුවෝ 4 දෙනෙක්. හැබැයි මේ බ්‍රාහ්මණය 4 දෙනෙක්. මේගොල්ලෝ චූටි කාලේ ඒගොල්ලොන්ගේ අම්මලා තාත්තලා හිතුවා ඒගොල්ලන්ව අඳුර යටකට යවලා ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න. ඊට පස්සේ 4 දෙනාම යවලා ඒගොල්ලෝ හොඳට ශිල්ප ශාස්ත්‍ර උගන්වගෙන ඒගොල්ලොන්ට හැබැයි මේ කාලේ වගේ වහාන කරත්තරෝද ඒ වගේ කිසි එකක් තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට ලොකු කලයක් නැති. ඒ 4 දෙනාම එති කලේ මැදටම ආවා. ඊට පස්සේ ඒගොල්ලන්ට හම්බ වුණා කලේ තැන් වල විසිරලා තිනා ඇටකොටු. ඊට පස්සේ ලොකු අයියා කිව්වා පළවෙනි එකනා වෙන්නත් උගන්නගත්තු දේවල් වලින් කරන්න හොඳ දේ කියලා. පළවෙනි එකනා කිව්වා මට පුළුවන් මෙතනින් සතෙක් හදන්න කියලා. එයා හැදුවා. බලද්දී මොකෙද්ද? සිංහයෙක්. දෙවෙනි එකනා කිව්වා මට පුළුවන් මෙයාට හැම පොරවන්නම් කියලා. එයා හැම පෙරෙව්වා. මොළ හිට හැම තැනටම හැම පෙරෙව්වා. තුන්වෙනි එකනා කිව්වා මට පුළුවන් මෙයාට නැටි කන් ඇස් දෙකේ වේව හැම එකක්ම දාන්න. එයාත් දැම්මා. හතරවෙනි එකනා කිව්වා මට පුළුවන් යට පණ ගන්න කියලා. ඊට පස්සේ අයියා කිව්වා මල්ලි ඕකනම් කරන්න එපා කියලා. ඊට පස්සේ අයියා ඔයගොල්ලෝ ඕන දෙයක් කරගන්න කියලා නැග්ගා. ගහක් ලොකු එක තිබුණු ගහක් උඩට. ඊට පස්සේ ඒ මල්ලි පණ ගත්තා සිංහයට. ඊට පස්සේ ඒ සිංහ ලොකු වෙනුමක් ඇල්ලා ඒගොල්ලෝ හපාගෙන ඒ පළවෙනි කෙනා හපාගෙන වල කෑවා. ඊට පස්සේ අර දෙන්න දුවන්නේ යද්දී ඒගොල්ලෝ මදුරකට දුවගෙන ගිහිල්ලා කෑවා. ඊට පස්සේ ඒ සිංහයා කැලේට යන්න ගියා. ඒ අයියා ලොකු ගහේ බිමට බැහැලා හිතුවා මම කියන දේ මේගොල්ලෝ ඇහුණා මේගොල්ලෝට ඔය කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ අයියා ගෙදර යන්න ගියා. මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි ඔයගොල්ලොත් ඒ වගේම බැරි වැඩ කරන්න යන්න එපා. පුළුවන් වැඩ කරන්න ඕනේ. උස්සරණයි දෙහි පිට.